කොහොමද ඉතින් හැමෝටම ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද අරගෙන ආවේ ඔයගොල්ලෝ දන්නේ නැති දැන්ටමත් මගේ ජපානයේදී මම මගේ PC room එකක් ෆිල් කරා ගේමින් වලට. එතකොට වීඩියෝ එහෙම එඩිට් කරන්න. එතකොට ඩිසයින්නා එයා මීටින් වලට එයාගේ මීටින් වලට වැඩ කටයුතු වලට. ඉතින් අද අරගෙන ආවේ අද කීපයක්ම තියෙනවා. ඉතින් එකක් තමා මට මේකට වුණු වුණා මවුස් පෑඩ් එක. ඉතින් ගද්දි හොඳ මවුස් පෑඩ් එකක් අරගන්න ඕනි කියලා හිතුවා. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ගත්තේ මේ තියෙන මවුස් පෑඩ් එක. මේක මේ ලොජිකූල්ලගේ G840 කියන මවුස් පෑඩ් එක. ඉතින් මේක මේ පොඩි මවුස් පෑඩ් යන්නේ මේ සෙන්ටිමීටර් 90ක් විතර දිගයි, සෙන්ටිමීටර් 40ක් විතර පළලයි. එතකොට මේකේ ඝනකම තියෙනවා මිලිමීටර් 3ක විතර ඝනකමක් තියෙනවා. ඉතින් මේක තමයි මම ගත්ත මවුස් පෑඩ් එක. ඊට පස්සේ මම අපව ගත්තා කීබෝඩ් එක. කීබෝඩ් එක පෙන්වන්න කලින් මම දැනට පාවිච්චි කර හිටියේ සාමාන්‍යයෙන් මම මේකෙන් මම දැනට පාවිච්චි කරන කීබෝඩ් එකට කලින් මං ගාව තවත් ලොජිකූල් කීබෝඩ් එකක් තිබ්බා. ඒකේ ස්පේස් බටන් එක හරියට වැඩ කරපු නැති හින්දා ඊළඟට මට මං වැඩි ඊට පස්සේ ගේම් ගහන එක පොඩ්ඩක් නැවැත්තුවා. ඊට පස්සේ මම ගත්ත කීබෝඩ් එක තමයි ඒකත් ලොජිකූල්ලගේ මේ තියෙන ලොජිකූල්ලගේ මේක MX කීස් මිනි කියන එක. ඉතින් මේ තියෙන කීබෝඩ් එක. ඉතින් මේක තමයි මම කාලයක් තිස්සේ පාවිච්චි කරේ. එතකොට මේක ගැන කිව්වොත් එහෙම මේක මරු කීබෝඩ් එකක්. මේක මේ අතට හෙන ලේසි ටයිප් කරන්න. එතකොට මේක මේ චාර්ජර් එක ගැන කිව්වොත් එහෙම බැටරි ලයිෆ් එක ගැන කිව්වොත් එහෙම මේක සෑහෙන දවසක් මේ එක චාර්ජ් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. මං හිතන්නේ මං සාමාන්‍යයෙන් පාවිච්චි කරලා දවසට ටික වෙලාවක් එහෙම පාවිච්චි කරලා මං හිතන්නේ සති දෙකක් විතර ඊටත් වඩා වැඩි මට මතක විදිහට ගොඩක් වෙලා පාවිච්චි කරොත් තමයි බැටරි එක බහින්නේ. ඉතින් එකපාරක් charge කරාම ගොඩක් දවස් මේක තියාගන්න පුළුවන්. බැටරි එක බහින්නේ නැහැ. ඉතින් මේක මේ තව දෙයක් තමයි මේක මේ අත් දෙක ලං කරපු ගම මේකේ සෙන්සර් එකක්ද මන්දා මොකක් හරි තියෙනවා. මේක මේ ලයිට් ටික මේක මේ බැක් ලයිට් එකක් තියෙන්නේ සුදු පාට. ඉතින් මේක මේ අත් දෙක මෙහෙම ලං කරපු ගමන් ඔන්න බැක් ලයිට් එක පත් වෙනවා. ඉතින් ඒකම මාර ෆීචර් එකක් මේ ලොජිකූල්ලගේ මේ තියෙන MX keys mini කියන කීබෝඩ් එකේ. ඉතින් මම ආසම කීබෝඩ් එකක්. මේක ඉතින් ගොඩක් මම ගේම් මේකෙන් ගහුවා. ඉතින් මට ඕන වුණා ඊට පස්සේ මෙකැනිකල් කීබෝඩ් එකක්. ඉතින් මේක තමයි මම මෙච්චර දවස් පාවිච්චි කර හිටියේ කීබෝඩ් එක. ඊට පස්සේ මම අලුතෙන් කීබෝඩ් එකක් මෙකැනිකල් කීබෝඩ් එකට යන්න හිතුවා. ඉතින් මේ තියෙන්නේ ලොජිකූල්ලගේ G915 X කියන ලයිට් ස්පීඩ් TKL කියන කීබෝඩ් එක. මේක මේ අලුතෙන්මයි ඇවිල්ලා තිබ්බේ. මේකට කලින් වර්ෂන් එකක් තිබ්බා. මට මතක විදියට G914 හරි 13 හරි මට මතක නැහැ හරියට. ඉතින් ඒක කාලෙකට කලින් ආපු එකක්. ඊට පස්සේ ඒකේ අලුත් වර්ෂන් එකක් විදියට අප්ඩේට් වර්ෂන් එකක් විදියට තමයි මේ කීබෝඩ් එක ආවේ ළඟදී. ඉතින් ඒක ගන්න හිතුවේ මේකත් කාලයක් පාවිච්චි කරන්න ගේම් ගහන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මේ කීබෝඩ් එකට ගියේ. ඉතින් මේකේ ෆීචර්ස් ගැන කියන්න කලින් ඊට පස්සේ මම තව එකක් ගත්තා. මේ තියන්නේ Nintendo Switch එකට එන Pro Control එක. ඉතින් මම Nintendo Switch එකනොත් ගේම් සෙල්ලම් කරන වෙලාවල් තියෙනවා. ඉතින් මේක ගත්තේ Nintendo Switch එකෙන් ගේම් සෙල්ලම් කරද්දී සෙල්ලම් කරන්න ලේසියෙන්ද. ඒකෙත් තියෙන වෙනම මේ control දෙකකුයි. ආපහු ඒ control දෙක එකට set කරන control එකක් වගේ පෙනුමක් එන gadget එකකුත් ඒකෙත් තියෙනවා. ඊට පස්සේ දෙන්නෙක් එක ප්ලේ කරද්දී ලේසි control දෙකක් වගේ තියෙනවා නා. Nintendo Switch එකෙන් එන කොන්ට්‍රෝල් දෙක එකට සෙට් කරලා එක කොන්ට්‍රෝල් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක් Nintendo Switch එකෙන් ප්ලේ කරනවා නම් මේ වගේ Pro Control එකක් එහෙම
ගන්න පුළුවන්. ඉතින් මේකත් එන ලේසි මේ ගත්තේ ප්ලේ කරන්න ලේසින්ද. ඊට පස්සේ තව එකක් මං ගත්තා මේක තමා පලේස්ටේෂන් ලාගේ ඩුවල්සන්ස් වයිලස් කොන්ටරෝල් එක. ඉතින් මේක ගත්තේ පිසිගේ මට මේ ස්පයිඩමෑන්ගේම ගහන්න එන ආසාවත් තියෙනවා කොන්ටරෝල් එකෙන්. ඉතින් කොන්ටරෝල් එක ගත්තේ ස්පයිඩමෑන් ගේම් එක ගහන්න තිය ආසාහින්දා. ඉතිං මේක මේ ස්පයිඩමෑන් රීමස්ට ගේම් එක එහෙම මේකට සපෝට් කරනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. ඊට පස්සේ මවුස් එකක් විදිහට මම දිගටම පාවිච්චි කළේ මෙන්න මේ ලොජ්ජීලාක මට මේක ගාන මතකන මේක හින ගණන් අඩු මයිස් එකක් මං හිතන් පොඩි ගානක් දිල ම මේ ගත්තේ මේකත් මේ වයලස් මවස් එකක් විදිහට තමා එන්නේ. ඉතින් මේක සෑහන කාලයක් දැම් මේකත් පාවිච්චි කරගෙන යනවා. ඉතින් මේක ප්‍රශ්නන්න මේකනුත් ගේම් ගහන්න පුළුවන් බැරිකමන්න මේකනුත් ගේම් ගහන්න පුළුවන්. ඉතින් ඊට වඩා මට හොඳ ගේමින් මවසක් මංගාව තිබ්බා. ඉතින් ඒක තමා මම වැඩිය පාවිච්චි කරන. ඉතින් මෙතින් මංගාව තිබ්බ ගේමින් මවස එක මේක තමා ලොජිකූල්ලගේ G400 දෙක කියන එක. මේක මේ කාලෙකට කලින් මවස් එකක් මම ගේම් ගහලා ටික්කාලෙකට කලින් මේක නැවත්තු හින්දා මේක මං පාවිච්චි කරන එක නතර කරා. ඊට පස් තමා මම මේ පොඩි වයිඩස් මවස් එකක් ලොජිකූල්ලගේ පාවිච්චි කරන ගත්තේ. ඉතිං දැන්ගොන්න අපෝ ගේම් ගහන්න පටන් අරන් තියෙනවා. ඉතිං ඒකින්දා මේ මවස් එක මංගා තිබ් එකක්. ඉතින් මේක දිගට පාවිච්චි කරන්න කිලිතුව මොකද මේක තාම වැඩ කරනවා. ඒහින්ද අලුත් මවස් එකට යන්න ඌමනාවක් නෑ කියලා හිතුවා. යනවනං ආසාවත් තියෙනවා ලොජිකුල්ලගේ මට නම්බර මතක නෑ ගොල්ලන්ගේ වයිලස් මවස් තියෙනවා. ඉතින් වයිලස් මවස්සයකට ඒක තර වයිලස් මවස එක ලයිට් ස්පීට් කියල මවසයක් තියෙනවා. ඉතින් ඒවගේ මවස්සයකට යන්ඩ ආසාව තියෙනවා. ඉතිං අපරාධන මේක කැඩිල නැති හින්දා මේක දිගටම ගේම් ගහන්ඩ පාවිච් කරන්න කියල තම හිතන් ඉන්න. ඉතිං ඔය ටික තම මම මේක කීබෝඩ් එක ඉත මවස් පෑඩ් එක ඊට පස්සේ කොන්ට්‍රෝල් එක ඊට පස්සේ නින්ටෙන්ඩෝ ස්විච් ලගේ ප්‍රෝ කොන්ට්‍රෝල් එක. ඉතින් ඕව තම මම අලුතෙන් මගේ ගේමිං සෙටප් එකට එකතු කරන්න යන්නේ. ඉතිං මේටික ඔක්කොම ඇරල බලු මොනවාගේද කියලා ඊට කලින් ඇරල බලන්න කලින් චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න ඇත්තා අනිවාර්යම චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරලා ෂයා කරන්න තමත කරන්න එවා. ඉතිං මේටි අන්බොක්ස් කරලා බලු මොනවාගේද කියලා. එන ඉතිං මුලින්ම හදන්නේ මවස් පෑඩ් එක අන්බොක්ස් කරලා ඒක දාගන්න තම හදන්නේ. මේකඉතින් ලොකු මවස් පෑඩ් එකක් සාමාන්‍යෙන් කීබෝඩ් එක ඒ ඔක්කෝම කවරෙන මවස් පෑඩ් ඇත්තමා මේක. ඔන්න ඉතින් මේ ගානට ඩිස්ක එකෙන් එකක් තියෙනවා මවස් පෑඩ්ගේ සයිස් එක. ඉතින් මේක තවටිකක් මිහට කරන්න එතකොට මට මවස් එක හිටමට කරන්න ලේසි. ඉතින් මේක කොලිටිය නම් කියලා වැඩක් නෑ. ලොජිකුල්ලගේ මීට වඩා පොඩි හට්ටොප් ඇත්තින මවස් පෑඩ් ඇත්තිනවා. ගොඩක් ඔය FPS ගේම් ගහනවනම් ඒක ගොඩක් රෙකමෙන්ඩ් කරලා තිබ්බා ඒක හොඳයි කියලා. ඉතින් මං FPSගේ ගේම් එහෙම ලොකුවට ගන්න සෙල්ලං කරනවා. නමුත් එම ලොකුවට සෙල්ලං කරන්න ඇති හිදලැන් ඉතින් මේ පාට් ටොප් නැතුව නැති සොෆ්ට එක සොෆ්ටොප්යක් තියෙන්නේ. ඉතින් ඒ ගන්න කියලා හිතුවා. ඉතින් මේක මාර් ලස්සනයි. මෙතන තියෙනවා ගහලා විචිකූල්ලගේ ජීමාක් එක තියෙනවා ජී කියලා ගහලා. ඉතින් මේක තමා අලුතෙන් ගත්ත මවස් පෑඩ් එක. ඉතින් ඊළඟට බලමු කීබෝඩ් එක අන්බොක්ස් කරලා කීබෝඩ් එක මොනවගේද කියලා. ඕකේ එහෙනම් කීබෝඩ් එක අන්බොක්ස් කරන්න යන්නේ.
මෙහෙම බලා ගන්න පුළුවන්. ඔව් පැකින් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ගහලා තියෙනවා key control light speed light sync light speed 2.1 කියලා. මම හිතන්නේ මොකක් හරි ඒගොල්ලන්ගේ gaming logical.co jp එක හරහා මොකක් හරි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියලා කියනවා. light speed 2.1 කියන මම හිතන්නේ software එක වෙන්න ඇති. හරියටම දන්නේ නැහැ ඉතින් තාම. ඉතින් ලස්සනට පැකින් කරලා තිබ්බා. මේක තමයි keyboard එක. ඉතින් black color එකෙන් ගත්තේ. මේකේ පාට තව එකක් තිබ්බා white color එක තිබ්බා. ඉතින් මේක full keyboard එකක් නෙමෙයි. මෙතන අර numbers ටික එන්නේ නැහැ. full keyboard එකක් නෙමෙයි. ඉතින් මේක මේ gaming එහෙම වලට මොකද මම full keyboard එක මම මේ හරිය ගොඩක් අර numbers තියෙන හරිය පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ ටික තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් numbers ටික ඕන්න මෙතනක් තියෙනවා numbers ටික. මේ හරියනේ මෙතනක් තියෙනවා. ඉතින් මේක තමයි අලුතෙන් ගත්ත logical keyboard එක. ඉතින් මේක මාර ආසාවෙන් හිටියේ මේක ගන්නකම්. ඉතින් මේක අපි තව ටිකකින් ප්ලග් කරලා බලමු මේක මොන වගේද කියලා. ඊට කලින් මේක තියාගෙන මේක මෙහෙම තිබ්බම මේ පොඩි වැඩි මම හිතන්නේ මේක පිටිපස්සේ මේ විදිහට මේක තියාගන්න පුළුවන් අපිට සයිස් දෙකකට තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන අර ඇලේට තියාගන්නදී මේ විදිහට සයිස් දෙකකට තියෙනවා. මේක නම් මදිවා කියලා හිතුවා. කපාර මේ ගන්න නියමයි. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ කීබෝඩ් එකත් එක්ක තව ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා මම හිතන්නේ මේක Bluetooth එක Bluetooth හරහා කනෙක්ට් කරද්දී මම හිතන්නේ මේක වෙන්න ඕනේ. මේක කොහමද ගන්න? ඔව් මේක තමයි මම හිතන්නේ PC එකට මේක යන්නේ. Bluetooth හරහා කනෙක්ට් කරද්දී මම හිතන්නේ නේ. මගේ අර පොඩි මවුස් එකෙත් තිබ්බා මේක මේ જાති එකක්. ඒක හින්දා මම හිතන්නේ ඒක තමයි මේක. ඊට පස්සේ තියෙනවා ඒකටම එනවා වයර් එක charge කරන්න මේක අරින්න ඕනේ. අරින්න බෑ. අස්සට වල තියෙන. ඉතින් මේක තමයි කේබල් එක. කේබල් එක එන්නේ type C එකයි type A එකයි. type C හින්දා ඉක්මනට charge වෙනවා. ඉතින් මේක තමයි කේබල් එක. ඒකත් black color එකෙන්ම හම්බෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න ආපහු කොළ වගේක් දීලා තියෙනවා. මම හිතන්නේ මේකේ තියෙන warranty එකයි ඒ ටික තමයි ආපහු මොනවත් බලන්න නැහැ. පොතේ ඉන්නේ පෙට්ටියේ. එච්චරයි තියෙන්නේ. ඉතින් මේක තව ටිකකින් ප්ලග් කරලා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ඒක මම පැත්තකින් තියාගන්නම් පෙට්ටිය. ඊට පස්සේ අලුතෙන් ආපහු ගත්තේ මේක. ඉතින් මේක තමයි PlayStation සෙල්ලම් කරන්න තියෙන dual sense wireless control එක. ඉතින් මේක ගන්න හේතුව තමයි මම කලින් කිව්වා Spider-Man game එක control එකෙන් play කරද්දී හොඳට play කරන්න පුළුවන්. keyboard එකට වඩා ඒක මේ හොඳටම තියෙන superiorම තියෙන control එකකින් play කරද්දී. ඉතින් මේකක් ආපහු ගත්තේ PlayStation එකේ එකක් ගත්තේ. PlayStation එකකුත් ගන්න ආසාවක් තියෙනවා ඉස්සරහට. මොකද PC එකක් අප්ඩේට් කරනවා කියන්නේ මේ හෙන්න ගාණක් දෙන්න ඕනේ. ලොකු ගාණක් යනවා 2K වලින් ගේම් ප්ලේ කරන්න. 4K වලට ගොඩක් අප්ග්‍රේඩ් එකකට යන්න වෙනවා මේ 4K ප්ලේ කරනවා නම්. ඉතින් 2K ප්ලේ කරනවා නම් අඩුම තරමේ ඒත් ඉතින් PlayStation එක ගන්නට වඩා ලොකු ගාණක් දෙන්න ඕනේ. දැන් PlayStation ගත්තාම ගොඩක් කාලයක් නේද අඩු ගානේ අවුරුදු 5ක් ගේම් වුණත් මේ සෙල්ලම් කරන්න පුළුවන් හොඳට. ඉතින් ගොඩක්ම ඉතින් ග්‍රැෆික් වල අර මේකක් තියෙනවා මේ PC වල තියෙන ග්‍රැෆික්ම නෙමෙයි තියෙන්නේ. ඉතින් හොඳටම ග්‍රැෆික් ඕන නම් ඉතින් PC එකට යන එක තමයි හොඳ ග්‍රැෆික් කාඩ් එකක් ගහගෙන ඉතින් ඒකට ලොකු ප්‍රයිස් එකක් යනවා එකක් PC එකක් අප්ග්‍රේඩ් කරන්න ගියාම. PlayStation එක අප්ග්‍රේඩ් කරන්න බෑ අපිට කවදාවත්. ඒක ගහලා ඒකට එන ගේම් ටික ගහලා කවදා හරි ගහන්න බැරි ගේම් වලට පස්සේ ආපහු වෙන PlayStation එකකට අප්ග්‍රේඩ් වෙන්න වෙනවා.
ඉතින් එක තමා තියෙන ඉති අඩුවට ගන්න පුළුවන් පලේස්ටේෂන් නම් ඉතින් ඉතින් මේක බලමු මේක බ්ලක් කලරකින් අරන්තියන්නේ ඩුවල්සන්ස් වයිලස් කොන්ට්‍රෝල් එක ඉතින් මේක ඇල්ල බලමු මේ කොහොම තියෙන කියලා මේක තම වයලස් කොන්ට්‍රෝල් එක ඉතින් බ්ලක් කලරකින් තියෙන්නේ වැඩි මං කොන්ට්‍රෝල් පාවිච්චි කරලා නෑ ගොඩක් ඉතින් මේක තමා බ්ලක් කලරෙන් ගත්ත කොන්ට්‍රෝල් එක ඉතින් මේක කට්ටිය දන්න ඇති පලේස්ටේෂන් එක මේ පලස්ටේෂන් හරි පිස එක හරි ස්පයිඩබෑන් ගේමක සෙල්ලං කරද්දි මාරම මේකත් තියන්නේ කීබෝඩ් එකට වඩා හොඳට සෙල්ලං ගන්න පුළන් අනිත්‍ය මං කියන්න මේක හැමගේම මේ හොඳ සෙල්ලං ගන්න පුලන්ගේ ස්පයිඩමෑන්ගේ එකට මේක මරු හොඳ සෙල්ලං ගන්න පුලන් කීබෝඩ් එකට වඩා ඉතින් ස්පයිඩමන් ෆෑන කෙනෙක් ඉදිට මේකක් ගත්තා ඉතින් ඒක සෙල්ලංකාන්න ඊට පස්සේ අපි මේටිකත් පැත්තකින් තියා ගමු ඊට පස්සේ මේක ඉතින් මේක තියන්නේ කොන්ට්‍රෝල් එකක් මේක මන් නින්ටෙන්ඩෝ ස්විච් එක මෙ කරති පෙන්න්න මේකත් ඉතින් කොන්ට්‍රෝල්ලයක් මේක මේ ගහල තියෙනකම තමා තියන්නේ ඉතින් මේක මාන් බොක්ස් කරන්න මේක කනෙට් කල්ලා නින්ටෙන්ඩ ස්විච් එක හදදි පස්ස දසක විඩගත් දාන්නම් ඒකත් එක්ක ඊට පස් මේකම පැත්තකින් තියා ගන්න ඊට පස්සේ මංගා මේක තිබ්බ එක ලොජිකූල්ලගේ බය මේක බයලස් නෙම එක පයිඩ් එකක් ඉතින් මේක තම මවසක මේක තම වැඩ කරන හින්දා මේක තම දිගට පාච් කරන්න යන්නේ ඉතින් මේක මම එක පාරක් කාලයක් පාච්චි කර ඉඳලා ඊට පස්ස ගේම් ගහනක නත කර හින්දා මේක හිම්ම පෙට්ටියට දාලා තිබ්බා ඉතින් මේක තම එකත් ලස්සන මවසය මම ආස මේ හැඩේට තියෙනවා මේ ලොජිකුල්ලාගේ එක මාර ලස්සන හැඩේ ඉතින් ෂෝට්කට් බටන්ස් වගේකුත් තියෙනවා ඉතින් ඒක මාර ලස්සන එක හැඩේ ලස්සනයි මේකත් මෙතන ජී කියන මාක් එක මතක හිදියට මේකත් ලයිට්ටක් එහෙම පත්තු වෙනවා ඉතින් මේක තම මංගාව තිබ ලොජිකුල්ලගේ මවසක ඉතින් මේක තාම සෙල්ලංකාන්න පුළුවන් හින්දා මවසයකට අප්ග්‍රේඩ් කරේ නෑ මවසයක් එහෙම ගත්තේ නෑ ඉතින් මේක තමා දිගටම පාවිච්චි කරන්න හිතන්නේ ඕකේ ඊට පස්සේ දැන්යන් අපි කීබෝඩ් එක සෙට් කරලා මවස්ක සෙට් කරලා කොහොමද කියලා බලන්න ඉතින් මේ කෑල්ල මේ කොහොමද වැඩ කරන්න කියලා මං හරියට දන්න පස්සේ බලන්න ඕනේ මේක මොකක්ද වෙන්න කියලා ඉතින් කවුරුහරි දන්නවනම් මේකෙන් කමෙන්ට් එකක් දාන්න මේකෙන් කීබෝඩ් එකත් එක්ක මෙතෙන්ට ගහලා තියෙනවා මම හිතන්නේ Bluetooth මේ පොඩි කෑල්ල ගහලා තියෙනවා මේක තමයි මම හිතන්නේ Bluetooth වලින් කනෙක්ට් වෙන්නේ මේක ගහලා තමයි එන්නේ එහා පැත්තේ තියෙනවා අපව Type C port එකක් ඉතින් මොකටද තියෙන්නේ කියලා හරියට දන්නේ නැහැ මේක ඉතින් ඒක පස්සේ මට චෙක් කරලා බලන්න නම් මොකටද තියෙන්නේ කියලා ඉතින් ඒක මම පැත්තකින් තියාගෙන මේක Bluetooth වලින් නැතුව කේබල් එකකින් කනෙක්ට් කරලා බලන්නම් මේක කොහොමද වැඩ කරන්න කියලා මොකද මේක තාම වයර්ලස් හින්දා මේක තාම charge කරලා නැහැ ඉතින් මුලින්ම මේක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන මේක කේබල් එකෙන් කනෙක්ට් කරලා බලන්න ඔන්න ඉතින් දැන් ඔක්කොම හරි සෙටප් කරගත්තා කීබෝඩ් එකත් ප්ලග් කරගත්තා මවුස් එකත් ප්ලග් කරගත්තා ඉතින් කීබෝඩ් එක මෙන්න මේ විදිහට තමා ඒක RGB ලයිට් තියෙනවා මේ කොහොමද දන්න දැන්ට වෙනස් කරන්නේ මම තාම මේක මේ ලොජිකුල්ලගේ ඇප් එකෙන් මොනවත්ම කරේ නැහැ වෙනස් කරේ නැහැ මේක තාම අන්බොක්ස් කරලා එහෙම ප්ලග් කරපු ගම ඉතින් මේ විදිහට තමයි ඉතින් බලා ගන්න තියෙන්නේ ඉතින් මේක තම මගේ පරණ මවුස් එක ඒකත් මෙතන ලයිට් අප් වෙනවා ජීයාකුර ඉතින් මේකත් හොඳටම තියෙනවා කිසිම දෙයක් නැහැ බටන්ස් ඔක්කොම වැඩ හොඳටම තියෙනවා ඉතින් මේකත් ගේම් ගහන්න මරු
ඊට පස්සේ Sony PlayStation DualSense control එක තියෙනවා මම දැන් ඒක මේ පොඩ්ඩක් charge එකට ගහලා තියලා ඒක දැන් connect කරා ඊට පස්සේ මේක අපි පොඩි ගේම් ප්ලේ එකත් කරලා බලමු මම නම් මේ ගොඩක් මාස මේ ස්පයිඩර්මෑන් ගේම් එක ප්ලේ කරන්න අද නම් කීබෝඩ් එකේ ගොඩක් වැඩ දාන්න මොකද මේ පස්සේ තමා කීබෝඩ් පොඩ්ඩක් වැඩ දාන්න කියන්නේ ප්ලේ කරලා බලන්න යන්නේ ඉතින් මුලින්ම මේ කොන්ට්‍රෝල් එක තියෙන කොන්ට්‍රෝල් එකෙන් ආසයි ප්ලේ කරලා බලන්න ඉතින් ප්ලේ කරලා බලමු මොන වගේද කියලා ඔයාලට පේනවා ඇති කියලා හිතනවා ඉතින් මේකේ ස්ක්‍රීන් එක නම් පට්ටම ආසයි මේ OLED ස්ක්‍රීන් එක මේකේ ගහද්දි මාරම ලස්සනයි මම කලින් ප්ලේ කරේ 1080p HD LCD ස්ක්‍රීන් එකක් තියෙන මේකක මොනිටර් එකක ඉතින් ඒකට වඩා මේක මාරම කලර්ස් එහෙම හොඳටම තියෙනවා අයි කියන්න වචන නැහැ ඉතින් පොඩ්ඩක් මේක ප්ලේ කරලා බලමු මේ කොහොමද ප්ලේ කරන්න කියලා ස්පයිඩර්මෑන් ඉන්නවා අපිට කොහෙටද දන්න යන්නදී කො බලමු මේක සද්දේ වැඩි කරන්නේ මොකෙන්ද මෙතන මොකක්ද එකක් කිව්වා අන්න අර කොහෙට දෙන්න කියලා කිව්වා Hammerhead's guys have someone cornered. I should get down there. Hodin horu. Horuko. ඊට පස්සේ. Look, if you want to hang out with me less, you just got to do less crimes. අයියෝ දහන් දෙපා ඉතින් අමාරුයි නේද සල්ලං කරන්නේ. Those Hammerhead guys won't be bothering anyone anymore. All available units in the district. Reports of a public Magia execution. Please proceed to Columbia. ඉතින් මේක තමා මගේ අලුත් PC රූම් එක හැදෙන හැටි ටිකෙන් ටික ඉතින් අදට වීඩියෝ මෙතනින් නතර කරනවා එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඉතින් ඊට කලින් කියන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න like කරලා share කරන්න තමතක කරන්න එපා ඉතින් ඊළඟට PC room එකේ මොකක් හරි අපි ජපානයේ කොහේ හරි යන තැනක් හරි අපි මොනවද කරන්න කියලා හරි වීඩියෝ එකක් ඔයගලට අරගෙන එන්න ඉතින් එහෙනම් මෙතන වීඩියෝ එක ඉවර කරනවා එහෙනම් අපි ගිහිල්ලා එන්න බයි බයි